අජිත කුමරිය අහිමිවීම ගැන දුකට පත්වුවා. මෙවැනි දෙයක් සිදුවීම සම්බන්ධව ඔවුන් සියලු දෙනාම රජු වෙත සිය දෝෂාරෝපණ එල්ල කළා. මේ අතුරතුර තරුණ කුමරිය විහාර මහා දේවිය සහිත නෞකාව ආපදාවකින් තොරව දිවයිනෙහි දකුණු දිග කිරින්ද ප්‍රදේශයේ වෙරළත් වෙත සේන්දු වූ අතුර. එකල්හි එම ප්‍රදේශය කාවන්තිස්ස රජු විසින් පාලනය කරමින් තුබූ සස්්‍රීක ප්‍රදේශයක් බව පැවසෙයි. කුමරිය සහිත නෞකාව දුටු දීවරයෝ මේ පිළිබඳව රජ මැදුර වෙත දන්වා සිටිනලදී. තූපවංශයතු අනුව කුමරිය සහිත නෞකාව දුටු පක්ෂීහු රැනක් රජු වෙත මුලින්ම මේ පිළිබඳව සැලකර සිටි බව සඳහන් වෙයි. පෙරහැරක් මගින් කුමරිය කැඳවාගෙන කාවන්තිස්ස රජු ඇය විසින් සිය ජන්ම භූමිය වෙනුවෙන් දේශමාමකව හා නිර්භීතව සිදු කළ කැපවීම කෙරේ සිත්